Hi guys! ඉතින් අද අපි යන්න හදන්නේ මැන්ඩරීනා කොළඹ හොටෙල් එකේ හයි ටී බුෆේ එක try කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් ඇති මැන්ඩරීනා කොළඹ කියන්නේ කොළඹ තියෙන 5 star හොටෙල් එකක්. ඉතින් අපි ගිහිල්ලා බලමු මේකේ හයි ටී බුෆේ එක මොන වගේද කියලා. හොටෙල් එක හොයාගන්නත් හරිම පහසුයි. ගාලු පාරෙමයි තියෙන්නේ. මරීනා මෝල් එක ඔපොසිට් වගේ තමයි මැන්ඩරීනා කොළඹ හොටෙල් එක තියෙන්නේ. හොටෙල් එක චුට්ටක් පාස් කරන් යද්දී ඔයගලන්ට දකුණු පැත්තටම හම්බ වෙනවා බගතලේ රෝඩ් කියලා එකක්. ඉතින් ඒකෙන් තමයි ඒගොල්ලන්ගේ කාර් පාක් එකට යන්නේ. හයි ටී බුෆේ එක ගැන හැම ඩීටේල් එකක්ම මම ඔයගලන්ට දෙන්නම්. මුලින් ඉඳන් අග වෙනකම් වීඩියෝ එක ඔයගොල්ලෝ බලාගෙන යන්න. හොටෙල් එකේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙච්ච ගමන් ඔයගලන්ට මේ වගේ ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එකට තමයි වැටෙන්නේ. එතන ලොබි ඒරියා එකේම ඒගොල්ලන්ගේ පොඩි පේස්ට්‍රි අයිටම්ස්, කේක් අයිටම්ස් එහෙම තියෙන ෂොප් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ඕන නම් ඒකනොත් මොන හරි අරගන්න පුළුවන්. 3:00 තමයි ඒගොල්ලන්ගේ හයි ටී බුෆේ එක ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඒ වෙනකම්ම අපිව උඩට නම් යවන්න නෑ. මේ හයි ටී එක තියෙන රෙස්ටොරන්ට් එකට පල්ලෙහා ලොබි එකේ ඉඳන් ඉන්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක තියෙන තැනට. රූෆ් টොප් එකේ තමයි ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක arrange කරලා තියෙන්නේ හයි ටී එකට. මතකද කලින් රෙසර්වේෂන් එකක් දාලා එන්න. ඉතින් ඕගොල්ලන්ගේ රෙසර්වේෂන් එක ගැන එතනින් එක්කෙනාට කිව්වහම එයා පෙන්නයි ඔයාගේ ටේබල් එක රිසර්ව් කරලා තියෙන්නේ කොහෙද කියලා. මේක තමයි ඒගොල්ලෝගේ රෙස්ටොරන්ට් එකේ සීටින් ඒරියා එක. ඉතින් ඕගොල්ලන්ට පේනම ඇති අපි ගියපු දවසේ නම් සෑහෙන සෙනගක් ඇවිල්ලා හිටියා. එහෙනම් දැන් අපි බලමු බුෆේ එකේ මොනවද තිබ්බේ කියලා. මෙතන මුලින්ම තියෙන්නේ මිනි ෆිෂ් බන්. ඊට පස්සේ තියෙනවා ඒගොල්ලන්ගේ පේස්ට්‍රි අයිටම් එක චිකන් සොසේජ් පෆ්. මෙතන තියෙනවා මිනි චිකන් පීසා. ඊට පස්සේ මෙතන තියෙන්නේ වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල් එක. මෙතන තියෙනවා ප්‍රෝන්ස් දාලා හදන අයිටම් එක. ඒ අයිටම් එක නම් මාරම රහයි. මෙතන තියෙන්නේ චිකන් කොච්චි බයිට්ස්. ඊට පස්සේ මෙතන තියෙන බාබකියු චිකන් වින්ග්ස්. මෙතන තියෙනවා සීෆුඩ් වලින් හදපු අයිටම් එකක්. ඒකත් මාරම රහට තිබ්බා. මේ තියෙන ක්‍රිස්පි චිකන් බර්ගර්. කොත්තු ලවර්ස්ලා එහෙම ඉන්නවනම් මෙතන තියෙනවා චිකන් කොත්තු. ඊට පස්සේ බීෆ් ලසන්යා, කොත්තු එකයි ලසන්ය එකයි දෙකම මාරම රහට තිබ්බා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ තව සෙක්ෂන් එකක්. මෙතනත් තියෙනවා සෑන්ඩ්විච් වර්ග, ඊට පස්සේ චූටි කැනපීස්, එතකොට බිස්කට් වලට එක ඒවා උඩින් ටොපින්ග්ස් වගේ දාලා ඒ වගේ ගොඩක් පොඩි අයිටම්ස් මේ පැත්තේ තිබ්බා. චිකන්, වෙජිටබල්, ලිවර්, ක්‍රෑබ් වගේ අයිටම්ස් කීපකින්ම මෙතන තිබ්බ එක කෑම ජාති. ඉතින් වෙජිටේරියන් කට්ටිය ඉන්නව නම් ඒගොල්ලන්ටත් මෙතන කෑම වර්ග නම් ගොඩක් තියෙනවා. ඉතින් සුෂි ලවර්ස්ලා ඉන්නව නම් ඒගොල්ලන්ටත් වෙනම කෝණ එකක් තියෙනවා. මෙතන සුෂි වර්ග කීපයක්ම තිබ්බා. හැබැයි ඉක්මනට try කරන එකක් try කරන්න ඕනේ. මොකද සුෂි නම් ඉක්මනටම ඉවර වෙනවා. ඒගොල්ලන්ගේ බුෆේ එකේ කෝල් බෙවරේජස් වර්ග දෙකක් තිබ්බා. අපි කියපු දවසේ තිබ්බේ අයිස් කොෆි එක බ්ලැක් කරන්ට් කෝඩිය. ඉතින් දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ ඩෙසර්ට්ස් කෝන් එකට. අර කලින් බීෆ් ලසන්යා එකෙන් පස්සේ තමයි ඒගොල්ලන්ගේ ඩෙසර්ට්ස් කෝන් එක පටන් ගන්නෙ. ඉතින් එතන සෝස් වර්ග හැම කීපයක් තිබ්බා සේවරි අයිටම්ස් එක කන්න. ඊට අමතරව මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකක්.
අපි ගියපු දවසේ තිබ්බේ pancakes. ඉතින් එතන සෝස් වර්ග හැම තියෙනවා ඒවත් එක්ක කන්න පුළුවන්. මෙතනත් තියෙන්නේ ඒගොල්ලන්ගේ desserts item කීපයක්. ඉතින් ඔයගොල්ලෝ දකින්න නැති cakes වර්ග එහෙම සෑහෙන ගොඩක් මෙතන තියෙනවා. ඊට අමතරව eclairs, donuts, ඊට පස්සේ marshmallows, tarts වර්ග එහෙම කීපයක්ම තිබ්බා. ඒ තියෙන desserts items ටිකත් හොඳ රහට එහෙම තිබ්බා. ඊට අමතරව මෙතනත් තියෙනවා තව චූටි desserts item වගේක්. mousse, ඊට පස්සේ kisses. කලින් පෙන්නපු items කීපයකුත් මෙතනත් තියෙනවා. ඊට අමතරව තව අලුත් චූටි items වගේකුත් තිබ්බා. ඊට පස්සේ desserts corner එකේ අන්තිම වෙද්දී තියෙනවා ඒගොල්ලෝගේ ice cream section එක. මෙතන තියෙනවා vanilla ice cream, cones එහෙමත් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ice cream cones වලට දාගෙන කන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඒගොල්ලන්ගේ hot beverages items ටික. ඉතින් මෙතන තියෙනවා hot milk, ඒ වගේම tea, coffee. ඔයගොල්ලන්ට කැමති විදිහකට හදාගන්න පුළුවන්. බුෆේ එක ගැන කිව්වොත් බුෆේ එක තියෙන්නේ හැම සිකුරාදා සෙනසුරාදා ඉරිදාකම. ඉතින් එක්කෙනෙක්ට රුපියල් 3500ක් වෙනවා. බුෆේ එක තියෙන්නේ හවස 3:00 ඉඳන් හවස 5:00 වෙනකම්. ඔයගොල්ලෝ රිසර්වේෂන් එකක් දාද්දි පොඩ්ඩක් අහලා බලන්න, සමහර වෙලාවට ඒගොල්ලෝගේ කාඩ් ප්‍රොමෝෂන්ස් එහෙමත් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඩිස්කවුන්ට්ස් එහෙම ගන්න පුළුවන්. බුෆේ එක ඉවර වෙලා අපි රෙස්ටොරන්ට් එකෙන් එළියේ තියෙන ඒගොල්ලෝගේ pool area එකට ගියා. එතන ඉතින් කට්ටියට ෆොටෝස් ගන්න හැම හොඳ තැනක්. ඔයගොල්ලොත් මැන්ඩරීනා හොටෙල් එකේ හයි ටී බුෆේ එකට ගිහිල්ලා තියෙනවා හරි නැත්නම් මේ වීඩියෝ එක බලලා ගියා නම් හරි අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් අදට මගේ බ්ලොග් එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.